හරි. ලෝකේ අවසාන දිනකම් අපිට යන්න බැරි වුණා. හොඳටම වහින ආයේ ඉස්සර ආය අදෝනාද මන්න. හෙලෝ ළමයි හේෂන් නෙතු YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් පුරුදු විදිහටම අපිත් එක්ක රස්තය අදුවේ යන දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න අද ගමන නම් අපි කලින්ම ප්ලෑන් කරා අද හොට් ඇන්ඩ් ප්ලේස් යනවා කියලා. ඉතින් නෙළුම් මල් වසන්ත බලන්න යන්න ආසාවෙන් හිටියට නෙළුම් මල් වසන්ත බලන්න යන්න අපිට බැරි වුණා. ඒ වුණාට හොට් ඇන්ඩ් ප්ලේස් යන්න තිබ්බ ආසාවට උදේම නැගිටලා අපි ගමන යන්න පිටත් වුණා. පාන්දර 5:00 ඉඳන් ලෑස්ති වුණාට අපිට ගෙදරින් එන්න පුළුවන් උනේ උදේ 6:00ත් පහ වෙලා. ඉතින් සන්සෙට් එක මාර ලස්සනට පෙනුණා. ඔයාලට ඒක පෙන්වන්න නිසා වීඩියෝ එකටත් ඒක එකතු කරා. ඉතින් අපි මේ ගමන අදත් යන්නේ කොත්මලේ පාරෙන්. මොකද අපි ගමන පටන් ගත්තේ සුදුවලා ගෙදරින් ඉඳන් නිසා. ආයෙත් කම්පලට ගිහින් ගියොත් තවත් දුර වැඩි. ඉතින් මේ පාරෙන් ගිහපු කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේක මේන් රෝඩ් එකට වඩා වෙනස් අත්දැකීමක්. ඉතින් මීට කලින් අපි නුවරඑළිය travel vlog එකක් අරන් ආවනේ. ඔයාලත් එක්කම නුවරඑළිය ගියාට පස්සේ ඔන්න අද තමයි මම නුවරඑළිය යන්නේ. ඉතින් තිබ්බට වඩා මේ පරිසරය ගොඩාක් වෙනස් වෙලා. තිබ්බ සුඩිකුණාටුව හින්දා ලස්සනට තිබ්බ පරිසරය, ලස්සනට තිබ්බ කොළ පාට තැන් ඔක්කොම මෙන්න මේ විදිහට තුඹුරු පාට වෙලා තිබුණා. ඒ දවස් ටිකේ හැමෝම කතා වුණේ රම්බොඩ නායි කියපු තැන තමයි මේ. ඉතින් මේ හැමදේම බලාගෙන අපි හැමීට ඉස්සරහට ගියා. නුවරඑළිය ටවුන් එකට ආවට පස්සේ අපි මෙන්න මේ ජංක්ෂන් එකෙන් දකුණු පැත්තට දාගත්තා. මං හිතන්නේ හැටන් තලව කැලේට යන පාර තමයි මේක. ලේසියෙන්ම කිව්වොත් අඹේවැලට යන පාරේ තමයි අපිට දිගටම යන්න තියෙන්නේ. ඉතින් කලින් සැරේ අපි අඹේවැලට ගියපු නිසා පාර ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් ඉතින් Google Map එක බලාගෙන තමයි අපි ගියේ. අඹේවැල පාරේ ඉස්සරහට යනකොට අර ඈතින් පේන බංගලාව පේන්න පටන් ගන්නවා. ඉතින් මේක බැලුමට හරි අద్భుත පාටයි. මේකට කිසිම කෙනෙක් යන්නේ නැහැ. මං හිතන්නේ මේ ගමේ කට්ටිය එකට යනවට කැමතිත් නැහැ කියලා කතාවක් අපිට ආරංචි වුණා. හැබැයි ඉතින් ඒකට හේතුව නම් දන්නේ නැහැ. අද වෙනදට වඩා ගොඩක් සීතලයි, වැහි කළුවරකුත් වටෙන්ම තිබුණා. ඉතින් ඔයාලා බලන්න ඇතිනේ මම මොකද මේ මාස්ක් එකක් දාගෙන යන්නේ කියලා. මට ඔය සීතල දරා ගන්න බෑ අනේ. ඒක නිසා තමයි මම අද මාස්ක් එකක් දාගෙන ඉන්නේ. උලම් පාර හොඳටම වැඩි මේ උලම් බම්බර මාර වේගෙන් කැරගෙන අපි කලින් එනකොට මේවා කැරකුනේ නැති තරම්ම එතන ලස්සන මොනරෙක් ඉන්නවා. ඉතින් හැමින් ලං වෙන්නේ අඹේවැලට. ඒ පැත්තේ මේ දවස්වල කෝච්චියක් නැහැ. අපිට කාලෙකින් තමයි කෝච්චියක් බලා ගන්න පුළුවන් උනේ.
මේ දවස්වල ගොඩක් අය කතා වෙන පට්ටිපොළ ෆොටෝ ලොකේෂන් එක තමයි මේක. ඉතින් මෙහෙ යන්න හිතාගෙන නම් ආවේ නෑ. හැබැයි ඉතින් පාරායිනෙම මෙහෙම ලොකේෂන් එකක් දැක්කම නොයා ඉන්න බෑනේ. ඉතින් මෙතන ගහපු ලස්සන ෆොටෝස් අපේ Facebook page එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔන්න page එකේ link එක description box එකේ දාලා තියෙනවා. ඉතින් මතක ඇතුව හේෂන් ඇතුව FB page එක පැත්තට ගිහිල්ලා බලන්න. අටේ මයින්ද සීතල යා බහලා බලන්නකෝ මට බෑ වීඩියක් ගන්නේ ඇයි ඔයා ඉන්න තව මන්ද දෙන්න මේ මඩ පට්ටිපොළ ෆොටෝ ලොකේෂන් එක කියලා කියන්නේ ගොඩාක් ලස්සන තැනක්. මේ කොළ පාට ගස් මේ විනිවිද පේන වතුර කියලා කියන්නේ මේ පරිසරය කොච්චර පිරිසිදුයිද කියලා ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මෙතන ලස්සන බලන්න යනවා නම් අමතක කරන්න එපා මෙතන තියෙන මේ සුන්දරත්වය රකින්න. මොකද ඔයාලා පරිසරයට ආදරය කරනවා නම් පරිසරය ඔයාලව ආදරෙන් ආරක්ෂා කරනවා. ඉතින් මේක මතක තියාගෙන ඔයාලා මේ කොළ පාට පරිසරය ආදරෙන් විඳින්න. යමුනේ වැඩ නැතු ෆොටෝග්‍රැෆි මෙහෙ මාරුනේ සීතලයි වතුරට බහපුවම නිකන් ෆ්‍රිජ් එකක් ඇතුලේ වැස්සා වගේ මන්නම් දැක්කේ කකුල් දෙක මගේ කැප් එක මට තාම කකුල් දෙකෙන් දැනෙන්නේ නැහැ කකුල් ඉදිරියට තියෙනවා කැප් එක ගැහුවා ෆොටෝ එක කොයා ගහ ෆොටෝ එක වෙන්න ඔයා දැස්සේ අපි යමු අපිට තව දුරයිනේ ලයිව මාරු කරා යාළුවනේ සීතල අපේ ගමන පටන් ගන්න තැනට ආවේ. මේ තියෙන්නේ හොටන් ප්ලේස් නැෂනල් පාක් එකේ එන්ට්‍රන්ස් ගේට් එක. ටිකට්ස් එහෙම අත්හැරගෙන ඇතුළට යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්නටම ටිකට් එක 830ක් වුණා. මේකට ටැක්ස් එහෙමත් වැදිලා තිබුණා. ඉතින් අපි ටිකට්ස් එහෙම අත්හැරගෙන ඇතුළට ගියා. දැන් තමයි vlog එකේ ලස්සනම හරිය තියෙන්නේ. ඉතින් ස්කිප් කරන්න නැතුව ටිකටම බලාගෙන ඉන්න. අපි දෙන්නගේ මේ vlog එකේ අලුත් ඉදිරි අත්දැකීම් කොහමද කියලා. බයික් එක නවත්තලා ෆොටෝ එකක් එයාට කෝනෙක් හම්බෙලා දැන් නෙළු මල් වසන්තේ ඉවර වෙලා අපි එනකොට තරක්කුයි
නෙළු මල් වල මේ ඒවා පර වෙච්ච ඒවා තියෙනවා. අනේ මාව එක්කන් ආවේ නැහනේ. අපි නෙළු මල් පර වුණාට පස්සේ නෙළු මල් බලන්න ආවා. අපරාධ අපිට කලින් එන්න තිබ්බනේ. Ay, tenne. Ay, enne. Ay. Ay, very. අපෝ පිළියන. යන්නේ. අපි මේ මගට ගිහින් ආයෙත් හරියට යන්න බෑ. කම්මැලි වගේ. අපි ඉස්සරහට ගිහින් බලලා මේ ලස්සන තැන් ඉස්සරහට ලස්සන තැන් තියෙන්නේ නේද? මේක එනකොටම ගහලා තියෙනවා මේ තනියම ඇවිදින්න එපා කියලා මේ කැරෑව නිසා වෙන්නේ නැති දැන් අපිට වලි කුකුලෙක් එහෙමත් හම්බුණා මේ දිවියෝ ඉන්නවා කියලා තමයි තියන්නේ මේ තනියම ඇවිදින්න එපා කියලා එයාලා ගහලා තියෙනවා. අපි ඉස්සරලා බැහැලා ගියපු තැන නම නම් හරියට මතක නෑ. අපි බලන්න ආපු වර්ල්ඩ් එන්ඩ් එක මිනි වර්ල්ඩ් එන්ඩ් එක එතකොට බේකර්ස් ඇල්ලට තව ඉස්සරහට යන්න තිබුණ නිසා අපි දිගටම යන්න පටන් ගත්තා. ඉතින් කොහේ ගියා කැමරට මුල් තැන දෙන්න ඕනේ. අපි අපිට පටන් ගත්තේ කැන්ටින් එකේ. කමාරි අපි උදේ කෑම ගත්තේ මෙතනට ඇවිල්ලා. 150 Hi. අපිට වාහනෙන් එන්න පුළුවන් දුර මෙච්චරයි. ඊතර කිලෝමීටර් 9ක දුරක් අපිට පහින් තමයි යන්න තියෙන්නේ. ඉතින් පාක් එකට ඇතුල් වෙන්න කලින්ම එයාලගේ නියමනයන් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. විවෘතව තියෙන වෙලාව උදේ 6 ඉඳන් හවස 6 වෙනකම්. කුණු දාන්න බෑ. දුම් බොන්න බෑ. ගිනි දැල්ලීම තහනම්. අහිතකර ද්‍රව්‍ය රැගෙන එන්නත් තහනම්. නාලා ශබ්ද කරන්න බෑ. මාළු අල්ලන්න බෑ. සත්තුන්ට කෑම දෙන්න බෑ. එතකොට කිමි දෙන්න බෑ. වෙඩි තියන්න බෑ. ඩ්‍රෝන යවන්න බෑ. පාපැදිකරුවන්ට යන්නත් බෑ. සුරතල සතුන් රැගෙන එන්නත් බෑ. එතකොට මත්පැන් බොන්න බෑ. පිහිනන්න බෑ. ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නත් බෑ. මේ ටික තමා නියමනයන් වෙන්නේ. ඉතින් ඔයාලත් එනවා නම් මෙන්න මේ දේවල් කරන්නේ නැතුව එන්න වග බලා ගන්න. මෙතනින් තමා අපිට ඇතුළට එන්න තියෙන්නේ පාක් එකට යන්න. ඉතින් මෙතනින් ඇතුළට එන හැමෝම චෙක් කරලා තමයි ඇතුළට ගන්න. මොකද යාලා පොලිතින් චුට්ටක්වත් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඇතුළ වෙනකොට මේ මියුසියම් එක ඔයාලට බලා ගන්න බලන්න. මේ මියුසියම් එකේ හොටන් ප්ලේස් එකටම ආවේනික සත්තුන්ගේ ඒ වගේම ශාකවල විශේෂ දේවල් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් මෙතන ගෝනන් කලෙක්ෂන් එකක්ම තියෙනවා. ගෝනුන් සඳහාම වෙන් කරපු තැනක් තමයි මේක. එයාලගේ ඇටකෝටු හැමදේම මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් එතන ඉඳන් අපි ඉස්සරහට යනකොට අපිට හම්බුණා සමනල් විශේෂ. මෙතන සමනල්ලු වර්ගීකරණයක්ම තියෙනවා. ඉතින් අපි කවදාවත් දැකලා නැති විදිහේ සමනල්ලු ගොඩක් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ඉන්නේ අටු බකමූණා. මේ බකමූණ විශේෂයක් මම කවදාවත් මේ බකමූණ දැකලා තිබුණේ නැහැ. මෙයා බකමූණගේ හැමෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් දැකලා නැති ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මෙතනට આવොත් එහෙම. ඒ වගේම කියනෝනේ විශාල ඉබ්බෙකුගේ කට්ටක් මෙතන තිබුණා. අපිත් එක බැලු බැලමට බොරු එකක් කියලා හිතුවේ. ඇත්තටම ඒක විශාල ඉබ්බෙකේ කට්ටක්. මම හිතන්නේ යෝධ ඉබ්බෙකේ කට්ටක්. ඉතින් මෙතනට එන ඕනිම කෙනෙක්ට අපි දැකලා නැති විශේෂ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉගෙන ගන්න දේවල් ගොඩාක් මෙතන තියෙනවා. ශාක විශේෂ, සත්ව විශේෂ, ඒ වගේම පාංශු වර්ගීකරණය වගේ ගොඩක් දේවල් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාම හොටන් ප්ලේස් වලට ගිහින් නැත්නම් ගිහිල්ලා බලන්න. ඔයාලටත් දැකලා නැති ගොඩක් දේවල් මෙතනදී බලාගෙන වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න පුළුවන්.
කිලෝමීටර් 9ක ගමනක්. දැන් වෙලාව 11යි 11:48යි කොහෙද මේ අපි බලමු අපිට කොච්චර වෙලාවක් ඇයිද කියලා. කිලෝමීටර් 9ක් ඇවිත් ගෙන යන්න. මාත් එක්ක ආපු එක්කන අතුරු දහනවා. හොඳටම අවුයි. කැප්පෙන් ඉල්ලන්නේ. පදින්නේ නැහැ. ඔන්න කිව්වේ ගමු කියලා. අපි තෝරගත්තා මේ එතන ජංක්ෂන් එකෙන් අපි තෝරගත්තා දකුණු පැත්තට යන්න තිබ්බ පාර. මෙහෙන් ගිහලා හැපැත්තෙන් ඉන්න කෙරිතකින් තමයි යන්නේ. ඒතර අපිට මුලින්ම හම් වෙන්නේ බේකසල්ල. ඊපස්සේ පුංචි ලෝකාන්තේ. ඊට පස්සේ ලෝකාන්තය. නෑ ඊට පස්සේ ලෝකාන්තේ ඊට පස්සේ අන්තිමට තමයි පුංචි ලෝකාන්තේ. හරි මතක නැහැ. ඊ බලමු. නෑ වෙනම කො. දැන් කෙලින්ම ඇඩ්වෙන්චර් සීන් එකකට යන්නේ අපි. මොනවද මගේ අතට දෙනවද? එපා. අයින්න බා. මම ඔයා ෆෝන් එක දිහා බලන්න එපා. අපි ඉම්මලාගෙන යන්න. Let's go. Katu. Ni. Oh. Orang ini orang balon. යන්න පුළුවන්. යන්න පුළුවන්. හරි. මෙතන මං හිතන්නේ වතුර වලක් ගන්නවා තියෙන්නේ. එතෙන් යන්න බෑ. දෙන්න පාරවල් දෙක යන තීරණය කරා. එන්න ඒක තුන. එයා පල්ලා පාරෙන් ආවේ. මම අපි පාරෙන් ආවේ. බල්ලුඩින් යන්න තියෙන්නේ. පයිසෙන්. මාර්ගේ පහසුයි කියලා තමයි ගහන්න තිබ්බේ. වැස්සකට හුණා. කැම් එකෙන් පැක් කරගන්නවා මේ පටෙන්ම කළු කරලා. මටත් නෑ මක් තමයි සිටෙන්න යන්නේ. දැන් හොඳටම අවුව සැරට තිබ්බේ මේ. ඒකට ආය අවුවත් පායනවා වගේ. හැබැයි පින්නත් ෂෝක් මේ තිබ්බ දාඩියටත් එක්ක. සර වැඩි නිසා. ඔය ආයෙත් අවුව වැටෙනවා. හැබැයි අවුවත් එක්ක මේ පින්න තියෙන එක හොඳයි නේ. දැන් අපි හරියටම පැයක් විතර ඇවිදලා මාර මහන්සියක් තියෙන්නේ. මාර මහන්සිය අපිට තාම ලෝකාන්තේ හම්බුනේත් නැහැ. පුංචි ලෝකාන්තේ හම්බුනේත් නැහැ. මම හිතන්නේ හිටියේ. කොටිය හම්බෙත් දන්නේ නැහැ. කොටිය හම්බුන කලබල වෙන්න එපා කියලා. මම ගාන දෙනවා. දන්නේ වගේ ඉන්න තියෙන්නේ. මේ බල්ලෙක් කියලා හිතාගෙන අපිට යන්න ඕනේ. ලෝකේ අවසන් වෙනකන් අපිට යන්න බැරි වුණා. හොඳටම වහින ආයේ ඉස්සර ආය අඩ වුණාද මන්ද. දැන් එකපාරට පවුව වැටලා තිබ්බ දැන් ආයෙත් මේ ආයෙත් වහිනවා හොඳටම මේ පුළඟට වැස්සෙයි.
ආයෙත් වැස්ස පායවුවා. මේ අපි මේකත් අල්ල බලන්න ආවා මේ. අම්මෝ යනවා නා ඉවරන්න. අපිට තාම බේකසෙල්ලට විතර යන්න පුළුවන් වුණා. දැන් නම් එකත් පහු වෙලා පැය කාලෙකට ආයෙත් එනවා මේ එකපාරට වැස්සක් එනවා. එකපාරටම හොඳටම අවුවයි. අපි හිතන් හිටපු තැන් වලට යන්න උපරිම රයිලක් දෙනවා. ඉත අපහසුයි මෙතනින් එහාට මාර්ගේ හිඳාලා තියෙනවා. මෙතන පරිසරයේ ලස්සන වගේම තමා පිරිසිදුකමත්. ඔන්න මම ඔයාලට ආයෙත් කියන්නේ වැරදීමකින්වත් අරන් යන ටොෆි කොලයක්වත් මෙතන බිම දාලා එන්න එපා. මොකද පොලිතින් භාවිතය අවම කරපු තැනක් තමා හර්ටන් ප්ලේස් කියලා කියන්නේ. ඉතින් ඔයාලා ආදරෙන් පරිසරය ආරක්ෂා කරොත් මේ ස්වභාව සෞන්දර්යය ඔයාව හරි ආදරෙන් වැළඳගෙන ආරක්ෂා කරයි. ඉතින් ආදරෙන් මේ පරිසරය විඳින්න. හරිද? අපි ගමන් මාර්ග දෙකක් තෝරගත්තා. මම පහසු මාර්ගේ, එයා පහසු මාර්ගේ. අනේ දැන් නම් අතරම අමාරුයි. ගොඩක් අමාරුයි. අමාරුයි කියන්නේ ගොඩක් අමාරුයි. මේ වැරදිද කොට පාර යන්න ඕන නිසා යනවා. මොකද ආයෙත් හැරිලා ගියොත් ඊට වැඩිය දුර නිසා ටිකටම යනවා ඉවරයක් නැහැ. ලෝකේ අවසාන කෙළවරට යන්න බැරි වුණා තාම. ඉතින් යාළුවනේ අපි ඉන්දියාවට ආවා. Oh, 0 point kan? Wagi. 0 point එක ගන්න කියන්නේ? Hah? 0 point එක ගන්න කියන්නේ? Polak damat piti. Video mana lu video sih? Video mana lu? Nah, ya. අපි වර්ල්ඩ් එන්ඩ් එක පහු කරගෙන මිනි වර්ල්ඩ් එන්ඩ් එක ළඟට ආවා කියලා හිතාගෙන ඉස්සරහට යනවා. හොඳට මීදුමයි වටේ මුකුත් පේන්නේ නැහැ. Oh, dan nang belum nanti. මෙතන ඉඳන් නේද පොඩි දුරක් මං හිතන්නේ යන්න තියෙන්නේ. Kilometer berapa? අපි ආවා පුංචි ලකාන්තේ.
අපි කිලෝමීටර් 1.5ක් ගියා. අම්බු ඇවිදලා තව චුට්ටයි තියෙන්නේ අතන්ද තල පෙන්නේ පණත් නැහැ දැන් නම් කකුල් දෙක වෙවුලනවා ඊළඟට කොහෙද යන්නේ ඊළඟට අපි ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න යන්නේ. අද ඇරලා තියෙන්නේ අද පොය නිසා මේ සමහර විට ෆාම් එක මේ පහරක් දාන්න. ඉතින් බලමු. හරයි. නේ ආවනේ. උන්ට දැනට ගිහිල්ලා අපි ගමන පටන් ගත්තේ කීයද? 11:48ට වගේ. දැන් වෙලාව හරියටම 3:48යි. ආයෙත් පැය 4. හරියටම පැය 4ක ගමනක් හරියටම පැය 4ක් අපි එක දිගට පයින් යනවා. ගමන අපි ඉවරයි. හොඳටම ආති. ඉවර කරා. ඉවරයි. අපි පුංචි ලෝකාන්තේ එතකොට මොකද්ද බේකසල්ල ඒ ඔක්කොම බැලුවා. දැන් ඉතින් ආයේ අපි යනවා. ඉතින් සනීපෙත් තියෙන්නේ බයික් එකේ ඉඳලා. ඔව්ව. මම පහුවෙන් ගියා අම්මා. හරියට පැය 4ක් පස්සේ ඉන්නකොට ඕට දැම්මේ 800 ගානක් හොඳට මීදුමයි. වීඩියෝ එකක් මීදුම කරනවා. ඔව්. මේ වීඩියෝ එකට පේනට වඩා පුදුම මීදුමක් තියෙන්නේ මේ මේකට පේන්නේ නැහැ. 0.1 0.1 තමයි මේ. නෑ එක දාන්න. එක දැම්මම පේන්නේ නැහැ. තුනලා මේ සූම් ගන්න. දැන් හරිද? මේක උඩ පේන්නේ නැහැ. Thailand එක අපි ස්ට්‍රෝබෙරි ෆාම් එක ගාවට අපි නුවරඑළිය ටවුන් එකට එනකොටත් හොඳටම රැ වෙලා තිබුණේ. මීදුම වැස්ස නිසා පාරවල් පේන්නේ නැති තරම්ම මේ හොඳටම මීදුමක් තිබුණා. ඉතින් අපි එක දවසින් ගෙදර යනවා කියලා හිතාගෙන ආපු ගමනක් අපිට අද මේ දවස මේ නැවතිලා ඊළඟ දවසේ තමයි අපිට යන්න ඕනේ. මොකද ඒ තරම් ඝනට මීදුම තිබුණා. ඉතින් අපි රැ වෙලා කානිවල් පිට පැත්තට ගිහිල්ලා අද දවස අපේ ඉවර කරා.
අපේ කතාවේ දෙවැනි දවසේ පටන් ගත්තා. කමාරි අපි උදේ නැගිටලා කැමති ගියේ මාතර ඇඹුලට. කෑම එක නම් පංගාදු 5යි රසටම තිබුණා. ඉතින් ඊට පස්සේ අද දවසට අපි ප්ලෑන් එකක් තිබුණේ නැහැ. මොකද ඉතින් අපි එක දවසින් ගෙදර යන්නනේ ආවේ. හැබැයි මම සුදුවට ඊයේම කියලා තිබ්බා මට පොණුවෙක් පදින්න ඕනේ කියලා. ඊට පස්සේ අපි උදේට කාලා ග්‍රෙගරි වැව පහ කරගෙන ඉස්සරහට යනකොට පොණි යාළුවෙක් හම්බුණා. මිනිනේ පුංචි පොණියයි මමයි. ඔයාලට මතකද ඉස්සර ආසාවෙන් බලපු යකාරි කාටුන් එකේ හිටපු පුංචි පොණියා? එයා වගේම ලස්සන පෙනුමක් මෙයාට තිබ්බා. ඉතින් පුංචි පොණියයි මයි රවුන්ඩ් 2-3ක් පැතලා ඊට පස්සේ අපි ආයෙත් ගම්පල පැත්තට එන්න පිටත් වුණා. මේ කැලෑසියෝද අයියා? මෙයාලා පදින්නේ නැද්ද? ඒ පොලි. මෙයා ශාවදින මං කස්තේ නෑ. ගෙදර යනවා දැන්. අපි ගමන ඉවර කරලා ගෙදර යනවා කියලා හිතාගෙන යනවා. ඉස්සරහදී තව යන්න ලස්සන තැනක් හම්බුනා. ගිහිල්ලා ඊට පස්සේ අපි ගෙදර යනවා. මොකද්ද? ලොකු ඉවර කරලා මම කපාගෙන ගියා එක සැරේ කඩේ දාලා. අපි නැවතුවා ආයෙත් සම්බඩ හරියේ මේ රම්බඩල්ල බලන්න යන්න. රම්බඩල්ල බලන්න යන්න නම් කොහොමත් ප්ලෑන් එකක් තිබ්බේ නෑ. ඒත් ඉතින් අපිට ගොඩක් වෙලා විතර වෙලා තිබුණ නිසා අපි රම්බඩල්ල බලන්නත් ගියා. ඉතින් ඒ දවස්වල හොඳටම වැස්ස නිසා ඒ වැස්සට ආපු වතුර පාරට වෙන්නේ නැති මෙහෙට යන්න හදලා තියෙන පාරත් හොඳටම කැඩිලා. කැඩිලා කියන්නේ යන්න බැත් තරම්ම කැඩිලා. මොකද ඉතින් ලස්සනට යන්න තියෙන පාරේ දැන් යන්න තියෙන ඇඩ්වෙන්චර් ගමනක්. ඔන්න ඔය විදිහට තමයි අපේ දවස් දෙක නුවරඑළිය ගමන ඉවර වුණේ. ඉතින් ආයෙත් ඉක්මනටම vlog එකකින් හම්බෙනකල් bye bye guys. Fuck the fake love, I'm on my own grind. Emotional roller coaster, but I'm feeling fine. My heart ain't for sale, can't be bought with a dime. Heartbreak hustle, yeah, we on a climb.